ආයුබෝවන් මගේ channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාවම ආදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා ඔයාලව එක්කගෙන යන්න කියලා ශ්‍රී ජයවර්ධනපුර පිහිටලා තියෙන නගරයේ මැද තියෙන සුන්දර උද්‍යානයකට. මේක පිහිටලා තියෙන්නේ බත්තර මුල්ල පොල්දුව මංසන්දියේ. හරියටම කියනවා නම් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ තමයි මේ සුන්දර උද්‍යානයේ පිහිටලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකේ සුන්දරත්වය විඳින්න කලින් දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් එහෙම දාලා වීඩියෝ එක බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා හොඳයි. දියවන්නා ඔයේ සුන්දරත්වයේ විඳිමින් දියවන්නා ඔයේ දියපාර ගලාගෙන යන විදිහ නිදහසේ විඳින්න හංස බෝට්ටු සවාරියක් ගිහින් එහෙම නැත්තම් යාළුවෙක් එක්ක පුංචි පාටියක් දාන්න පින්වතුන්ට ඔහේ නිදහසේ ඇවිදගෙන යන්න පරිසර සුන්දරත්වයේ විඳින අයට කුරුල්ලෝ බල බල ආසාවෙන් නිදහසේ ඇවිදගෙන යන්න කදිම තැනක් මේ දියත උයන. ඇතුල් වෙන්න කිසිම ගාස්තුවක් ගන්නෙ නෑ. ඇති තරම් වෙලා ඉන්න පුළුවන්. මම දන්න විදිහට අලුයම 5 ඉඳලා රාත්‍රී 11 වෙනකම් වගේ මේ උද්‍යානයේ අරලා තියෙනවා. ඕගොල්ලන්ට නිදහසේ ගත කරන්න පුළුවන්. ආහාර ගන්න අවශ්‍ය පහසුකම්, ජල පහසුකම් තියෙනවා. ඒ වගේම සනීප ආරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ඒ උපරිමව සලසලා දීලා තියෙනවා. මට හිතෙන්නේ නම් දියත උයන කියන්නේ නාගරික පරිසරයක තියෙන හරිම නිදහසේ ගත කරන්න පුළුවන් සුන්දර ස්ථානයක්. විශ්‍රාම සොයමින් ඉන්න අපි දෙන්න වගේ අයට මානසික නිදහස කියන්නේ හරිම අත්‍යවශ්‍ය දෙයක්. විශ්‍රාමික අපිට විතරක් නෙවෙයි මානසික නිදහස කියන දේ පවුලේ හැමෝටම වටිනවා. ඇත්තටම අපි හැමෝම එක්තරා විදිහක ආශාවන් පසුපස යනවා. ඒ ආශාවන් ඉලක්ක සමහර විට ඉගෙනීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ රැකියාවක් ලබා ගන්න. එහෙම නැත්නම් ලස්සන ගෙවල් දොරවල් ලබා ගන්න. ලස්සන යාන වාහන ලබා ගන්න. ඒ වගේම හොඳ ආදරයක් ලබා ගන්න. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඒවා ලැබුණත් මානසික නිදහස කියන එක ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඇත්තටම නිවාඩු දවසක් කියන්නේ පවුලේ හැමෝටම එක වගේ එකතු වෙන්න පුළුවන් දවසක්. ඒ වගේ දවස් එන්නේ ඇත්තටම ඉතින් කලාතුරකින්. ඉතින් කොහොම හරි මාසයකට එක දවසක් හරි මේ වගේ ලැබෙන දිනයක ඔක්කොම ප්‍රශ්න අමතක කරලා දාලා මානසික නිදහසින් ගත කරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ අද අපි යන දියත උයන. නාගරික පරිසරයක පිහිටලා තිබුණත් පවුලේ කට්ටිය එක්ක සුන්දර දවසක් ගත කරන්න කදිම තැනක් මේ දියත උයන. ඇත්තටම අපිත් පවුලේ කට්ටියත් එක්ක කීප දවසක්ම මේ දියත උයනේ ඇවිල්ලා අපේ නිදහසේ කාලය ගත කරා. ලොකු අයට විතරක් නෙවෙයි පුංචි ළමයිටත් සන්තෝෂ වෙන්න කිඩ්ස්ලට ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඇති තරම් සෙල්ලම් කරන්න. ඒකත් හරිම සුන්දරයි. වෝටර්ස් එජ් හොටෙල් එක පිහිටලා තියෙන්නේ මේ දියත උයනේ කිට්ටුවමයි. ලස්සනම ලස්සන නෙළුම් පොකුණ ළඟට ගියාම මේ හොටෙල් එක ලස්සනට පේනවා.
ඇත්තටම ඉගෙන ගන්න ළමයිට වුණත් මේ දියත උයනින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයිට පාඩම් කරන්න, පාඩම් සාකච්ඡා කරන්න, නිදහසේ අසයින්මන්ට් එකක් ලියන්න, ඒ වගේ අවශ්‍ය පහසුකම් මේ දියත උයනේ තියෙනවා. ඉගෙන ගන්න ළමයිට දැන් සමහර පරිසරවල ඉන්න අය දන්නේ නැහැ කඩලාන පරිසරයක් කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මේ දියත උයනට ආවහම කඩලාන පරිසරය කියන්නේ මොකක්ද? ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දියත උයනේ තියෙන තවත් විශේෂ තැනක් තමයි මේ 3D ආර්ට්ස් තියෙන තැන. ඉතින් ලස්සන ඡායාරූප ගන්න කැමති අයට මේ 3D ආර්ට්ස් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඇවිල්ලාම බලන්නකෝ ඒකට. ශාරීරික සුවතා සඳහා ඇවිදගෙන යන්න මේ දියත උයනේ අවශ්‍ය උපරිම පහසුකම් සපයලා තියෙනවා.
ලස්සන මල් අපේ හිතට පුදුම අලංකාරයක් ගෙනාවා. ඉස්සර තරම්ම මේ මීන මන්දිරේ නඩත්තු වෙන බවක් නම් දකින්න නැහැ. නමුත් සුන්දරයි, ලස්සනයි. ඉතින් අද ඉතින් පුංචි පාටියකුත් තිබුණ නිසා අපි දෙන්න පාටිය නම් තිබුණේ ඇත්තරම රෑ අපි දෙන්න 3:00ට විතර වගේ දියත විරණට ඇවිල්ලා අපි නිදහසේ සුන්දර හෝරා කීපයක්
ගත කළා. දියත උයනේ හැමතැනම ඇවිද්දා නිදහසේ ආසාවෙන් බලන් හිටියා දියවන්නා ඔයේ ජලය ලස්සනට ගලාගෙන යන හැටි, පාවෙන හංස බෝට්ටු දිහා, පාවෙන උරු දිහා ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් මම කිව්වා වගේ අද අපේ පොඩි පාටියකුත් තියෙනවා. හවස 6ට තමයි අපි පාටිය දාගත්තේ. ඉතින් හවස 6 වෙනකොට අපේ යාළුවෝ එක්කෙනා දෙන්න දියත උයනට රැස් වුණා. අපේ යුනිවර්සිටි එකේ අපේ බැච් එකේ විදේශගතව ඉන්න යාළුවෙක් මේ දවස්වල ලංකාවට ඇවිල්ලා. ඉතින් අපි කතා වුණා එයාව මුණ ගැහිමු. මුණ ගැහිලා පොඩි සංග්‍රහයක් ඉඳලා අපි සමුගමු කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ඉතින් අවුරුදු ගානකට පස්සේනේ ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ අවස්ථාව මග හරින්න නැතුව අපේ යාළුවෝ ගොඩාක් දෙනෙක් එදා සහභාගී වුණා. ඒ වගේම අපි හරිම විනෝදෙන් අපේ අතීත කතා ආවර්ජනය කරමින් හරිම සුන්දරව ගත කළා. දියත උයනේ ඇතුලේ තියෙන රෙස්ටෝරන්ට් එකකින් තමයි අපි කෑම ගත්තේ. කෑම ගොඩක්ම හොඳයි. හරිම රසවත්. ඉතින් මං ආරාධනා කරනවා ඔයාලගෙත් අය පවුලේ අය කොළඹ ආපු දවසක එහෙම නැත්තම් කොළඹ ආවට ඉන්න අය නම් ඉතින් මේක අලුත් තැනක් නෙවෙයි ඒගොල්ලන්ට. නමුත් දුර බැහැරක ඉන්න අයට, දුර බැහැර ඉස්කෝලවල ඉන්න ළමයිට මේ දියත උයනේ සුන්දර හෝරා කීපයක් ගත කරන්න කියලා මම ආරාධනා කරනවා. අන්තිමේදී අපේ ඉතින් යාළුවටත් සමු දීලා අපි එදාරේ වෙන් වුණා. ඉතින් අදට මම සමු ගන්නම්. ආයෙත් හමු වෙමු ඊළඟ වීඩියෝ එකෙන්.